ඔන්න අද අපි ඉගෙන ගන්න හදන්නේ කොහොමද මේ සෙරෙප්පු දෙකට අදාළව මේ ලස්සන පටි කොටස හදන්නේ කියලා. ඉතින් තාමත් වා මගේ වීඩියෝස් බලන්නේ subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. හරි අපි බලමු කොහොමද මේ සෙරෙප්පුවට අදාළ පටි කොටස ලස්සනට නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මෙහිමයි දැන් අද මම මේකට අරන් තියෙනවා first quality paint number 1 කියන material එක. එතකොට මේ material එක කන පිට එලා ගන්න. අපි හැම වෙලාවකම පටියක් අඳින්න හරි ඉන්සෝල් එකක් කවර් කරන්න හරි අපි පෑනකින් සලකුණු කරනවා නම් රෙක්සින් එකේ හොඳ පිටපැත්ත නෙවෙයි කන පිටින් තමයි අපි මේ සියල්ල ලකුණු කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ රෙක්සින් එක කන පිටපැත්ත එලලා ඔයාට අවශ්‍ය පටියේ දිග සමන් දැන් ඔයාට අවශ්‍ය කරන පටියේ දිග මනින්න ඕනි ක්‍රමය මම ඉදිරියේදී වැඩිදුරටත් පැහැදිලි කරන්නම්. දැනට මම කෙටියෙන් කියන්නම්. ඔයා මේ සෙරෙප්පු ජෝඩුව හදන්න යන අවශ්‍ය ෂූ ලාස්ට් එක තියෙනවනේ සපත්තු වච්චුව. අන්න ඒ සපත්තු වච්චුවට තියලා ඔයාටගේ ස්ට්‍රප් එකේ දිග ගන්න මැන ගන්න පුළුවන්. ඒ අවශ්‍ය දිගට ඔයා අවශ්‍ය පළල විදිහට ගන්න ඕනි මේ පටිය නිර්මාණය කරන්න අඟල් 5ක පළලක්. එතකොට ඔයාට පුළුවන් මේ අවශ්‍ය දිගට අඟල් 5ක පළලක් තියෙන විදිහට පටි දෙකක්. ඒ කියන්නේ අඟල් 5 5 බැගින් අඟල් 10ක් පළල පටි කොටස් දෙකක් ඔයාට මේ විදිහට ඇඳලා ඔයාට ගම් කරගන්න පුළුවන්. එතකොට අපි මේ ස්ට්‍රැප් වලට පාවිච්චි කරන ගම් වර්ගත් විශේෂයෙන්ම තියෙනවා. ඉතින් ස්ට්‍රැප් කොටස් උඩුකර කොටස් අලවන්න වෙනම, පාවහන් යුගලක යට කොටස් අලවන්න වෙනම. එතකොට අපි මේ වෙන වෙනම ගම් වර්ග පාවිච්චි කරනවා. නමුත් ඒවා ඔයගලන්ට ඉදිරියේදී වෙන වෙනම කියලා දෙන්නම්. මොකද අපි මේ පාවහන් කර්මාන්තය කියන්නේ ටෙක්නිකලි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන ලස්සන කර්මාන්තයක්. හරි. අපි දැන් බලමු මෙන්න මේ විදිහට අපිට ගම් කරගන්න පුළුවන්. තුනීවට ගම් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මම ළඟ ගම් කරන්නේ නැහැ. හේතුව තමයි අපි මේ පටිය මහනවා. ඒ නිසා අපි ළඟ ලකුවට ගම් ප්‍රමාණයක් ඇප්ලයි කරන්නේ නැහැ. මොකද අපි මේ හදන නිෂ්පාදනයේට කොස්ට් එකක් වැය වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ කොස්ට් එක ගැනත් හිතලා අපි මේක මහන පටියක් නිසා ළඟ ගම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ ආකාරයෙන් අපි ගම් කරාට පස්සේ මේක පිටියල්ල පරීක්ෂාවෙන් තමයි බලන්නේ වේලෙන ප්‍රමාණය. සාමාන්‍යයෙන් ඔයා ලොකු ස්ට්‍රැප් ප්‍රමාණයක් මේ වගේ එකපාර ගම් කරගන්නවා නම් ඔයා අමුතුවෙන්ම වෙලාවක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ලොකු ප්‍රමාණයෙම ගම් කරලා ඉවර වුණාම ඔයාට පිටියල්ල තියලා බැලුවාම පිටියල්ලට ඇලෙන නොඇලෙන මට්ටමට මේ ඔයා ගම් එක තවරුපු කොටස තියෙනවා නම් ඔයාට අලවන්න පුළුවන්. මොකද එක එක්කෙනා ඉන්න දිශාවන් වල අණුව ඒරියාස් අණුව යන ක්ලයිමේට් එක වෙනස් වෙනවානේ. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් ගොඩක් උෂ්ණාධික පැත්තක නම් ඉන්නේ ගාපු ගමම්ම වගේ සමහර අවස්ථාවල ගම් එක වේලිලා. මම මේ කියන්නේ ප්‍රැක්ටිකලි ඕගොල්ලන්ට මේක කරලම බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගම් එක ඇප්ලයි කරගත්තට පස්සේ අපි පිටියල්ල පරීක්ෂාවෙන් බලලා වේලුණාට පස්සේ කියන්නේ පිටියල්ලට ඇලෙන නොඇලෙන මට්ටමේදී තමයි අපි මේ විදිහට ගම් එක ගාලා ඉවරුණාට පස්සේ ප්‍රමිතිය බලලා මේ විදිහට කපලා මේක දැන් අපි නවා ගන්න යන්නේ. එතකොට මේ කොටස් දෙක අපි මේ විදිහට අරගෙන මූණට මූණ තියලා නවන්න ඕනේ. ඕගොල්ලන්ට ඕන නම් මැදින් ඉරක් ගහ ගන්නත් පුළුවන්. නමුත් මැදින් ඉරක් ගහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මූණට මූණ තියලා මේ විදිහට ඕගොල්ලන්ට මේ ආකාරයෙන් මේ මහත පටිය නවා ගන්න පුළුවන්. ඉතින් මේ මහත පටිය නවන එක ගොඩාක් ලේසි. පොඩි හීනි පටි නවනවා වගේ නෙවෙයි මහත පටි නවන්න පුළුවන් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔය විදිහට පටි දෙකම අපි නවා ගන්නවා. ඉතින් මේ විදිහට නවාගත්ත පටි දෙක අපි හොඳින් අතින් පිරිමදින්න ඕනි. මොකද නැත්තම් නීට් එක ෆිනිෂින් එක එන්නේ නැහැනේ. ඒ නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මේක රබර් මීටියක් ආධාරයෙන් අපිට මේක අයන් ලාස්ට් එක උඩ තියලා මේ පටිය හොඳින් උඩ යට දෙපැත්ත නීට් වෙන්න තලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අපර් ෆෝල්ඩින් මැෂින් එකක් තියෙනවා නම් ඒ අපර් ෆෝල්ඩින් මැෂින් එකට දාලා අපිට මේක තරලා ගන්නත් පුළුවන්. ඉතින් මම මේ අවස්ථාවේදී අපර් ෆෝල්ඩින් මැෂින් එකට දාලා තරලා තමයි ගත්තේ. එතකොට දැන් මේ ඒ තලාගත්ත පටිය දැන් අපි ලයිනින් කරන්න තමයි යන්නේ. එතකොට ලයිනින් කරන්න ලයිනින් එකට අවශ්‍ය කරන මැටීරියල්ස් වෙනමම අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. එතකොට ලයිනින් කරන්න අවශ්‍ය කොටසෙහි අපි නැවතත් මේ විදිහට ගම්මාලේප කරනවා. ඒ වගේම ස්ට්‍රැප් එකෙත් මේ විදිහට ගම්මාලේප කරනවා. හැබැයි ස්ට්‍රැප් එකේ ගම්මාලේප කරනකොට අනිවාර්යෙන්ම ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනි. ස්ට්‍රැප් එක අයිනට වෙන්න ගම්මාලේප කරන්නේ නැහැ. ඒකට ටෙක්නිකලි අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද මේ අයින් කොටස් වල ගම් ගෑවහම වෙන්නේ සෙරෙප්පුව පාවිච්චි කරනකොට දූවිලි එහෙම වැදුනහම ඒ වාටිය ඔය
නැවුම් වාටිය හරිය කළු වීමකට ලක් වෙනවා. දූවිලි ඇවිල්ලා බැඳෙනවා. එහෙම වුණාම හරි කැතයි. ඉතින් ඒ නිසා තමයි අපි මේ ලයිනින් කරන සර්ෆේස් එකක අනිවාර්යයෙන්ම අයින් කොටස් ගම් නොකර ඉන්නේ. එතකොට මේ ආකාරයෙන් අපිට පුළුවන් ස්තර දෙකම ගම් කරලා අර වගේ පිටියල්ල පරීක්ෂාවෙන් බලලා ඇලෙන නොඇලෙන මට්ටම බලලා තියලා මේ වගේ අපිට අලවන්න පුළුවන්. එතකොට එක පටියක් අලවලා තවත් පටියක් අලවන්න අපි මිලිමීටර් 3ක 4ක විතර චූටි ඉඩක් තියලා තමයි අපි ඊළඟ එක අලවන්නේ. ට්‍රිමින් මාජින් එකක් තියලා තමයි අපි මේ විදිහට අලවලා ලයිනින් එකෙන් කපලා වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක ලස්සනට නීට් එකට මහන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේක මහද්දී ඊ타ත්ම සැලකිලිමත් වෙන්න ඕනි අපි පාවිච්චි කරන නූල් ගැන සහ මැෂින් එකේ නූල් නිවැරදි විදිහට ලස්සනට නීට් එකට මැහෙනවද කියලා. මම හැමදාමත් කියනවා වගේ මැෂින් එකකින් අපි මේ වගේ ස්ට්‍රැප්ස් මහන්න කලින් ඔයාගේ මැෂින් එකේ නූල් නිවැරදිව තියෙනවද ස්ථානගත වෙලා තියෙනවද කියලා ඔයාට බලා ගන්න පොඩි කොටසක් මහලා සාම්පල් එකක් මහලා නූල නීට්ද කියලා බලලා තමයි අපි මේ ස්ට්‍රැප්ස් කොටස් මහන්න ගන්න. ඉතින් මේ වගේ පේටින් නම්බර් 1 වගේ මේ වගේ මැටීරියල් එකක් ටිකක් ලිස්සන සුළුයි. ඉතින් සමහර වෙලාවල් වලට ඝනකම වැඩි වුණොත් එහෙම පටි ස්ට්‍රැප් එක ලස්සනට නීට් එකට මැහෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මැෂින් ඔයිල් චූට්ටක් ආලේප කරලා ඔයගලන්ට පුළුවන් මේකේ අර ලිස්සන ගතිය තිබුණාම ෆුට් එක ඉස්සරහට අද්දලා දෙනවනේ. යන්නේ ඒ විදිහට ටෙක්නිකල් මෙතඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මේ දේ කරන්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට කෙලින්ම මේ ස්ට්‍රැප් එක අරගෙන මහනවා. එතකොට මේක මහද්දිත් තව සැලකිලිමත් වෙන්න ඕනි. යටට මේ ලයිනින් එකට පාවිච්චි කරන නූල. ගොඩ දෙනෙක් ඔය එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ නූල ලයිනින් කලර් එකෙන් අපි පාවිච්චි කරන්න ඕනි යට නූල. උඩ නූල පාවිච්චි කරන්න ඕනි ස්ට්‍රැප් එකට මැච් වෙන ස්ට්‍රැප් කලර් එකෙන් තමයි අපි උඩ නූල පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වගේ අපිට පටිය ලයිනින් කරලා මහගත්තට පස්සේ මේ වගේ යට අත ගාලා බලන්න. කටු වගේ යට ඇනෙනවා නම් නූල් බුරුල්. ඒ කියන්නේ ඒ පටිය සාර්ථක නැහැ. ඒ පටියෙන් සෙරෙප්පු දෙකක් හැදුවොත් අනිවාර්යෙන් කකුල් කැපෙනවා. එතකොට ඔය වගේ ඒ කියන්නේ හොඳ සිනිඳු මතු පිටක් යට ලයිනින් එක තියෙනවා නම් මෙන්න මේ විදිහට කතුර පාවිච්චි කරලා හොඳට කැපෙන කතුරකින් අපිට මේ ස්ට්‍රැප් එක ට්‍රිමින් කරගන්න පුළුවන්. අපි අර පොඩි හිඩසක් තිබ්බනේ මිලි 3-4ක පටි දෙකක් අතර. අන්න ඒ හිඩසෙන් අපිට මේ ආකාරයෙන් මේක ට්‍රිමින් කරගන්න පුළුවන්. නීට් කරගන්න පුළුවන්. එතකොට මේක කපද්දිත් කතුර හොඳටම අර මේ ලයිනින් එකට ගෑවෙන්නම කපාගෙන යන්න ඕනේ. මහපු නූල ළඟින්ම කපාගෙන යන්න ඕන. හේතුව තමයි එහෙම නැත්නම් දැන් අපි ওই පටි කෙලින්ම තියන්නේ නැහෙනේ. කකුලේ හැඩයට යම්කිසි ආනතියකට මේ පටි නවනවා. එතකොට නවද්දී රැලි ගතියක් එනවා. මේ පටි හරියට අයින් වලින් කැපිලා තිබුණේ නැත්තම්. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ සෙරෙප්පුත් වෙළඳපළති දැකලා ඔයගොල්ලන්ට අත්දැකීමක් ඇති. ඉතින් මේ විදිහට අපි මේ වගේ ලස්සන පටියක් නිර්මාණය කරගත්තට පස්සේ පුළුවන් අපිට අපගේ ඉන්සෝල් එකට ප්‍රමිතිගතව තියලා අලවලා අපිට ලස්සන පාවහන් යුගලක් නිෂ්පාදනය කරගන්න. ඉතින් ඊ타මත්ම ඉක්මනින් අපිට මේ පටි කොටස් හදාගන්න පුළුවන්. ඔයා සාමාන්‍ය වෝල්සෙල් ඕඩර් එකක් කරන කෙනෙක් නම් ඔයාට මේ වගේ පටි කිහිපයක් ඒ ඕඩර් එකට අවශ්‍ය කරන විදිහට පටි කොටස් එකපාර ඕගොල්ලන්ට හදලා කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඕගොල්ලෝ ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් දිගින් දිගටම මගේ YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ හිටියොත් ඕගොල්ලන්ට ගොඩාක් ලොකු දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මට වේලාවක් තියෙන හැම අවස්ථාවකදීම ඔයාලට ඉගෙන ගන්න දෙයක් අනිවාර්යයෙන්ම මේ YouTube නාලිකාව හරහා මම ඉදිරිපත් කරනවා. ඉතින් නිරන්තරයෙන්ම රැඳිලින්න කියලා ඉල්ලීමක් කරනවා. නොතේරෙන යමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.